මෙන්න තවත් ඡන්ද ප්‍රතිඵලයක්. ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර සමාජවාදී ජනරජයේ ඊළඟ රාජ්‍ය සේවකයන්ගේ ඡන්දේ බලාගෙන ජාතික ජන බලවේගය සහල් දීමනා කටයුතු කරගෙන යනවා. මේ සහල් කිලෝ 20ක් රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට දෙන්නේ කොහොමද? මුන්ට නම් අමු කැවිලා තියෙන්නේ. මූ මගේ පිස්සු ටිකක් කොහෙවත් නැහැ. ඡන්දේ ජනතාව බලයට පත් කිරීමේ ගොල්ලන් රාජ්‍ය සේවකයන්ට සහල් කිලෝ 20ක් ගෙවීමේ ක්‍රමයට ලබා ගන්නද ලබා ගැනීමද ලස්සන රටක් මහ විශාල පෝසත් රටක් ලස්සන ක්ලීන් ශ්‍රී ලංකාවක් කරන්න ආපු ඇයෝ දැන් කොහොමද සහල් කිලෝ 20ක් රාජ්‍ය සේවකයන්ට ගෙවීමේ ක්‍රමයට දෙනවා කියන්නේ? දැම්මෙම රට බංකොලොත් කළාද? එහෙම නැත්නම් මේ ගන්නා වූ බදු මුදල් කොහෙද තියෙන්නේ? බදු මුදල් වලට මොනවද වෙලා තියෙන්නේ? IMF එකෙන් ගත්ත සල්ලි වලට මොකද වුනේ? දිට්පා වියසනෙන් ලබාගත් මුදල් වලට මොකද වුනේ? ඒ කිසි දෙයක් නැහැ. රාජ්‍ය සේවකයන්ගේ කුස විතර තියෙන්නේ. අහිංසක දුප්පත් ගම්මානවල අනිකුත් අයට ඒ අය කෑම බීම කන්නේ නැද්ද? බත්තියක් කන්නේ නැද්ද? පුන්නක්කුද කන්නේ? මට තේරෙන විදිහට තොපි පුන්නක්කු කාපියාව තොපිට පුන්නක්කු දෙන්නම් රාජ්‍ය සේවකයන් සහල් දෙන්නම් ඔන්න වත්මන් රජයේ රාජ්‍ය සේවකගේ ඡන්ද බලාගෙන දැම්ම පටන් ගත්ත රාජ්‍ය සේවකයන්ට හාල්ලෙන් දීමනා. රාජ්‍ය සේවකයෝ එච්චරම හිගාන්නු නෙමෙයි. නමුත් හිගානුකා කොලපතක් අරගෙන නන්දාවල්නි කිව්වා වගේ අහිංසක දුප්පත් ගම්මානවල ජීවත් වෙන මිනිස්සු ජීවත් කරවන්න. ඒ මිනිසුන්ගේ හාල් ටික ගන්න රජයට වී ටික ගන්න රජයට අරගෙන ඒගොල්ලන්ට අවශ්‍ය කරන පහසුකම් ලබා දෙන්න. ඒ කිසි දෙයක් නැහැ. ජාතික ජන බලවේගයේ උද්දච්චකම දැන් පැත්තක තියලා ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. එහෙම නැති වුණොත් එහෙම ජනතාව අනිවාර්යෙන් පාට බැලලා ඵලය ගෝටා ගෝහෝම් කිව්වා වගේ අනුර ගෝහෝම් කියලා බැස්සේ නැත්තම් මේ ජනතාව තව ටික දවසින් මට බත්තර මුල්ලේ සීරත්න හාමුදුරුවෝ කියලා කියන්නත් යන්න එපා.